නිවිති තියෙනවා වත්තේම. වත්තෙන් කඩා ගන්න ඕන නිවිති ටිකක්. කොළ දෙකක් තුනක් තිබ්බම ඇති. කොළ දෙකක් කඩා ගත්තම ෆ්‍රෙෂ් බඩු. ඊට කලින් කැඩුවා මේක. තක්කාලි ගහකුත් තියෙනවා මේ මේකෙන් ගෙඩි කැඩුවා. එක ගෙඩියක් තියෙන ඉදිච්ච එක ගමු. ඉදිච්ච ගෙඩිය කඩා ගමු. ගෙඩි ෆ්‍රෙෂ්. හලෝ ෆ්‍රෙන්ඩ්ස්, කොහොමද ඉතින්? මේ පොඩි කෑමක් හදන්න යන්නේ. රොටි වගේක් තියෙනවා ගෙදර. ඉතින් අපි බලමු මේ ඒ ටිකෙන් මොනවද හදාගන්න පුළුවන් කියලා. මම පෙන්නනවා ඔයගොල්ලන්ට කොහොමද හදන්නේ කියලා. එනක් බලමු වීඩියෝ එක. තෙල් ටිකක් දාගමු අපි එන. පොල් තෙල් දාන්න. ඉතින් පොල් තෙල් ඉතින් මේ කනවා බයින් දෙන්නේ පොල් තෙල් වලට. පොල් තෙල් එක නම් රත්න යාළුවනේ. මේ අපි දාගමු මේකට මේ එළවලු ටික. බලන්න යාළුවනේ මේ මම එළවලු ටික දාගන්නවා. තක්කාලි නම් දාන්න. තක්කාලි ටික මේ අන්තිමට දානවා. කැරට් ටික දාගමු කපාගෙන. මේකට දාන්න කපාගෙන තිනවා කැරට්, බෝන්චි, ගෝවා, අවුමිරි, සුදුලූණු, ලූණු, නිවිති ඔය ටික තමයි මම දාන්නේ. ඉතින් ඕගොල්ලන්ට අමන හරි තියෙනවා නම් මේ දාගන්න පුළුවන්. අවශ්‍ය කරන ප්‍රජාතියක් කාට කන්න කොහොමද කට්ටියට ඉතින් මේ ටික තමයි පහයි ඉතින්. මේක කරගම් පොඩක් දාන්න. ඉතින් යාළුවනේ මේක දැන් පොඩ්ඩක් මේ කුක් වෙලා තියෙන්නේ. මම මේකට එකතු කරගන්නවා මේ ගෝවා ටිකක. ගෝවා ටිකත් එකතු කරලා පොඩ්ඩක් කුක් කරගන්න. යාළුවනේ මම මේකට ඉතින් මේ ලුණු එකව කරගන්නවා. මේ අපිට අවශ්‍ය ප්‍රමාණයට මේකට ඇති ප්‍රමාණයට මේ ලුණු ටිකක් දාගන්නවා. දාලා මේ ගම්බිරිස් ටිකත් එකව කරගන්නවා. මම මේකට මේ කපාගත්ත මේ නිවිති ටිකත් එකව කරගන්නවා. මේ ෆ්‍රෙෂ් බඩුවා. ඉතින් ගහෙන් කඩලා ගත්ත දෙක්කනේ. ගහෙන් කඩලා ගත්ත තක්කාලි ගෙඩිය දැම්ම දාන්න. ඒක මේ මම රොටියට මේ ටික තියාගත්තාම නිකන් තියාගන්නවා. මොකද ඒක ෆ්‍රෙෂ් ඉඳලා මේ රහයි ගොඩක්. ඔන්න අපි මේ නිවිති දාගත්ත ඉඳලා ගොඩක් වෙලා කුක් කරන්නේ හොඳේ. මේ විදිහට එහෙම මේ කොළ ගතියට තියෙන ටක් ගාලා මේක දැන් බා ගන්න. ඒකම තෙල් පොඩ්ඩක් දා ගන්නවා. තව මේ
පොඩි අයිටම් එකක් තිබ්බ ගෙදර. මම පෙන්නන්නම් ඒක ඔයාලට. මෙන්න මේක තමයි හල්නේ මේ චිකන් බර්ගර්. මේ වගේ තිබ්බ පිඩ් එකේ චිකන් බර්ගර් කියලා මේ අර හැම් වගේ ස්ලයිස් එක තියෙන්නේ හොඳේ. බර්ගර් නෙමෙයි. ඉතින් අපි මේකේ ගොඩක් අයිස් ගිහලා යාළුනේ මේ අයිස් ගිහලා සමහර කව කැඩලා තියෙන්නේ. මේ කට්ටිය මේ කඩලා අරගෙන තියෙන ගලවලා ගන්නකොට. ඉතින් මේකෙන් මේ පිටි දෙකක් දා ගන්නවා තෙල් එක රත් කරලා තියෙන තෙල් එකට දා ගන්නවා පිටි දෙක තුනක්. මේකත් දාගමු රොටි එකට. තවත් රහයි. මේ යාළුවනේ ඉතින් මේක තමයි අර මම හදාගත්ත පේස්ට් එකයි මේ බෙදාගත්ත බර්ගර් කෑලි ටිකයි මේ තක්කාලි ටික පැත්තකින් තියෙනවා ඒ ටික මොකුත් කරේ නැහැ ෆ්‍රෙෂ් තක්කාලි ටික පෑන් එක ඔන්න දැන් මේ සත් කර ගන්නවා ආයි බිත්තර දෙකක් අල්ලලා ගත්තා මේ බිත්තර දෙක හොඳට ගහ ගන්න ඕනේ ගම්බිරි සුළු මේ දාලා මෙන්න මේ ආටා චපාති එක තමයි මම මේ වෙජිටබල් දාලා හදා ගන්න හදන්නේ මුලින්ම මේ චපාතියක් දාගන්න තෙල් එකට පොඩ්ඩක් සක් වෙන්න සලස්සක් කුක් කරන්න හදලා ටික පැත්තක් ඒ විදිහට කුක් වුණාම අපි මේක අයින් කරගන්න පොඩ්ඩක් අයින් කරගෙන මේකට අපි දානවා අර මේ කඩාගත්ත විතර දෙකෙන් එකකට වෙන්න දාලා අපි මේක හොඳට මේ විදිහට පෑන් එකේ එහෙම තරම් යනවා ඒක ඉවරලා චපාතියේ කුක් කරු පැත්ත විතරේ උඩට හිටින්න දා ගන්නවා මේ විදිහට දා ගන්නවා දැන් අපි දාගන්න මේක අනිත් පැත්ත. ඕකේ. දැන් අපි මේකට දානවා අපි අර කුක් කරගත්ත එළවලු ටික මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට එක පැත්තකට හිටින්න ලස්සනට දාගන්න. මුන් චපාතියේ අර කුක් කරපු නේද පැත්ත රත් වෙනවා හොඳට. මේ පැත්ත කුක් වෙනවා. අපි අර ගත්ත මස් ටික තියාගත්තා. මේ විදිහට තක්කාලි කෑලි ටිකක් තියාගත්තා. ටිකක් කියලා කුක් වෙන්න දෙනවා අනිත් පැත්ත. මේකෙන් චීස් තියෙනවා චීස් ටිකක් දාගන්න ඔයගොල්ලෝ රෝනා චිකන් බීෆ් ඔයගොල්ලෝ කැමති දේක් කුක් කරලා දාගන්න පුළුවන් ලස්සනට. දැන් යාළුවනේ අපි හිමින් සැරෙන් ඉන්න මේක මේ පැත්තට නවාගන්න. මේක චීස් හරි මොනවා හරි තිබ්බනම් මේක ගාන්ට මේ විදිහට ඇලවෙලා හිටිනවා. මොනක තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඉතින් මේකට යාළුවනේ ඔයගොල්ලෝ ගා තියෙන ඕනම මේ ජාතියක ලෝල් ජාතිය දාතය ඔයගොල්ලෝ තමයි මේක ඇතුළේ චීස් ටිකක් මායනස් ටිකක් දාගත්තම තව පහ වැඩි. ඉතින් මේ විදිහට හදාගෙන කන්න තමයි තියෙන්නේ හොඳේ. මේ දාලා දෙන්න නිකන් කොටිය. මේක නිකන් මේ හොදිත් එකක් රත් කරලා ගන්න පුළුවන් මේ චපාතිය. මස් හොදි, මාළු හොදි, පරිප්පු, කඩලා වර්ග හොදි. මේක දෙකට එක්ක කන්න පුළුවන් රහයි. මේකේ නෝ පපඩම් වගේ තිබිලා. දැන් තමයි නියම චපාති දැක්කේ.
ඉතින් යාළුවනේ මේ කන්න තමයි හදන්නේ කාලා බලමු කොහොමද කියලා මේ බලමු රහයිද කියලා. නියමයි. හැමදාම ඉතින් බත් කන්න ඕනේ නැහැ. මේ වගේ දෙයක් තියෙනවා නම් ගෙදර හදාගන්න මේ බලන්න. උතරම රහයි. පොඩ්ඩක් ඉතින් මේ වෙලා යනවා තමයි ඉතින් මේ වෙලා ගියත් ඉතින් රසට කන්න පුළුවන්. ඔයගොල්ලොත් මේ try කරලා බලන්න හදන්න හැමදාම එකම විදිහට කාලා ඕනේ නැහැ. එක විදිහට කන්න පුළුවන්. try කරලා බලන්න හැමෝම ඉතින් මේ ඇත්තටම රහයි, පට්ටම රහයි. මේකට තව ඉතින් ඔයගොල්ලන්ට ඕන જાති එළවලුවක් දාගන්න පුළුවන්. සෝස් දාන්න පුළුවන්. ඔය එළවලුවකට සෝයා සෝස් වර්ග එහෙම දාන්න පුළුවන්. මේකට මේ චීස් දාන්න පුළුවන්. චීස් දැම්මම තවත් රහයි. දාලා හදාගෙන කාලා කියන්න කොහොමද කියලා ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙන හැමෝටම ජය වේවා. දුස්සරණයි. ඊළෙන්නම්